තෙරුවන් සරණයි පින්වත් ඔයාලා හැම දිනාටම අදත් වීඩියෝ එකකින් ඔයාලට උතුම් පිනක් අනුමෝදන් වීම පිණිස මෙසේ පළ කරනවා. සතුටින්ම අනුමෝදන් වෙන්න. 2026 අප්‍රේල් මාසයේ 25 වන දින උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත් ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ උදෙසාත් සිදු කරපු උත්තම පූජාවන්. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පහන් තැටි පිරිසිදු කරමින් පහන් ආලෝක පූජාවක්ද, සුවඳ දුම් පූජාවක්ද, මල් පූජාවක්ද උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා සිදු කරන්නට හැකි වුණා. උතුම් ජය ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරමින් ඔබ සියලු දෙනාටත් ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කළා. උතුම් ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ අභියස සවස ගිලන්පස පූජාව, අෂ්ටපාන පූජාවන්, වගේම මල් පූජාවන්, පැන් ඖෂධ පූජාවන් සිදු කරමින් සියලු දෙනාටම නිරෝගී කායික මානසික සුවපත් භාවයම ලැබේවායි ආශිර්වාද කරනවා. මේ උතුම් පිනේ ආනිසංස බලයෙන් මේ වීඩියෝ එක නරඹන ඔයාලා හැම දිනාටමත් ඒ වගේම මාත් සමග මෙතෙක් එක් වී පින් දහම් කරන, පින් කටයුතු කරන සහ සම්බන්ධ වෙන ඒ කල්යාණ මිත්‍ර සෑම දිනාටමත් මගේ සියලු පවුලේ සියලුම දෙනාටත් ඒ වගේම මගේ ජීවන ගමනේ මේ වනතෙක් මාහට හයියක් වුණු සෑම සියලු දෙනාටමත් රෝගී වූ අවස්ථාවේදී ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු ඒ අයුරින් හයියක් වුණු සෑම සියලු දෙනාටමත් මගේ සියලුම පාරිභෝගික ජනතාවටත් ඒ වගේම ඔබ සියලු දෙනා නමින්ම මිය පරලොව යන්නට යෙදුණු සියලුම දෙනාටත් මේ උත්තම පින අනුමෝදන් කරනවා භවගාමී ජීවිතයේ සුවපත් වීම සඳහා. ඔයාලා සියලු දෙනාගේම පවුලේ සියලු දෙනාටමත් සියලුම යහපත ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ලෝකයේ සියලු සත්වයන්ට නිරෝගී සුවය, දීර්ඝායුෂ ලබන්න, ධර්මාවබෝධය ලබන්නට, සත්පුරුෂ ඇසුර ලබන්නට මේ උත්තම පින පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ඔයාලා හැම දෙනාම මේ උතුම් පින දැක බලා අනුමෝදන් වෙන්න. ඒ වගේම පින් කැමති සියලුම දෙවියන් වහන්සේලාට මේ උතුම් පින අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. තෙරුවන් සරණයි ඔයාලා හැම දිනාටම.